ඒක ඔක්කොම ටික ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා බෑ. පින්ක් සකුරා. ඉතින් අර එක නිතරම පේදීම අපිට ආකර්ෂණය වෙන එක තමයි. තියෙන මගේ චුටි බේක්. මේ දෙපැත්තම තුවාලු. හැබැයි අස් කරාට පස්සේ මාර සහනයක් දැනෙන්නේ. Hi, good morning. ත්‍රිම දැන් නම් වෙලාව 9යි. ටික පොඩක් පරක්කු වෙලා අපිට අස් කරන්න තියෙනවද? බලමු කොහමද අස් කරන්නේ කියලා. අලුත් අවුරුද්දට අලුත් වෙන්නේ වෙයි. ඒ හින්දා අස් කරන්න ඕනේ. ඉතලම ආරම කාමරේ පෙන්නන තියෙන විදිය හොඳද? දැන් මේ නැගිට ගම්ම ගත්තේ. කබඩ් එක. මම දැන් පේනවනේ තියෙන විදිය පිස්සකට වගේ මතර බොන්න ඕනේ. ඉතින් මාකට ප්‍රශ්නයක් තිබ්බා මම සාමාන්‍යයෙන් මුලින්ම කරන දේක් තමයි කාමරයස් කරන්න ගන්න එක. එතකොට මට අලුත් බවක් දැනෙනවා. එතකොට මට කාමරයස් කරලා ඇඟ ඕදලා හරි නාලා හරි නෑවම මට අරක පොඩ්ඩක් අමතක වෙලා යනවා කියන්නේ. මට අලුත් ආරම්භයක් කියලා දැනෙනවා. තමයි අද ගියන බ්ලොග් එක. මගේ channel එකට ඔයාලා අලුත් නම් මම met me. එතකොට මම දන්නේ. ඔගේ channel එකේ නම Storyline by උපාධ්‍යා. මම net me. හරි එහෙනම් මේ වැඩ පටන් ගමු. දැන් ලැස්ති. දැන් තියෙන්නේ අස් කරන්න. මම අස් කරන්න ලේසි වෙන්න මේකයි. මේ වගේ ෂෝට් එකක් දාගත්තා. ඒක ඇතුළේ ක්‍රෝණ වැඩක් කරන්න පුළුවන්. එතකොට කඩනේ කරගන්න. මෙතන තියෙන මේ ඇඟිලි ටික අයින් කරගන්න. මෙතන තමයි අරගේ පොට්ටි ඔක්කොම දාගන්න වෙන්නේ ඇඳ උඩට. මේ හින්දා ඒ බෙඩ් ෂීට් එක අයින් කරා. ඔක්කොම දාගමු අපි ඇඳ උඩට. මේ දෙයරම කියවන පොත් ඉතින් තියෙන්නේ. කියව පොත් මම මෙතන තියෙන්නේ. මම වැඩි නවල්ස් කියන ආස කෙනෙක් නෙවෙයි. කියවපු දෙක තුනක් තමයි මේ තියෙන්නේ. උදේකින් ඔප්ෂ්. නැගත් තියෙනවා. මේක අලුත් ඔක්කොම ටික තියෙන්නේ මෙතන. ඒ කියන්නේ අලුත් පොත් පාත් නම් තමයි මේ ලාචු එක. දැන් ඒක ටික වෙනම තියාගමු නැත්නම් පැටලෙනවා. මොනවද මේ පපා? Yes, strawberries. උදේ බොන්න තියෙනවා නම් හොඳයි.
ඊට පස් කරනකම් අර එපා ෆයිල් අන්න පොඩ්ඩක් යපියන් ඉස්සරහට වෙන එක්ස්පෝර් එකක් මේක දැක්ක පොල් කවයි මේක දෙන්නේ කපුව අමන නිසා අර ලාචුවටත් බඩ ටික දාලා මේක කස් කරමු එතකොට ඉන්න කස් කරගන්න පුළුවන් මේක පිළිවෙලට तो मैं इवराई उडती मैं उडेन बोनिक मट गोड़ा कल हम बेचेगा बोनिक में हरी आसे मट अंकल के ने दुन्ने पोड़ी काले चोटी काले अंकल ने तेला मैं हाथ रवसरे दी हम बेचेगा एक बोनिक Sampai kemarin. මම හිතනවා මේ වගේ ඒවා හැමෝගාම ඇති කියලා. අර අපි ඉස්කෝලේ යන කාලේ යාළුවෝ තියෙන බුක් එක. නේ? ඉස්කෝලේ ගියාම හම්බෙච්ච ඒවා ටික. තෑන්ක්ස් ඔයාගොල්ලෝ එක ලියන්න මට ඉඩ දුන්නට. ඉතින් මේ ඔයාට කොහොමද? ඔයා ගොඩක් හොඳ ළමයි. ඒ වගේම කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක්. මේ මගේ තේජ් කියලා යාළුවෙක් හිටියා. යා දීප එකක් තමයි මේ. තව එකක් දෙක. මේක මම හිතන ගොඩක් ඒ කාලේ ළමයි දන්න. ඔන්න දැන් 6 පසුවි ඔන්න නයිට් මధుරවන්ගේ මියුසික් එක හරිම ස්වීට්. බඩගිනි වෙලා බඩපණු කරන ෆයිට් මගේ පිටුව අවසානයේ all right. මේ කවුද දෙන්නේ? හෂිනි. මට හොඳ මේ යාළුවා ලියපු පොඩි ඊමේල් එකක් යන ඉස්සදෙසක්. එයාගේ ඉස්සර ඉස්සදෙස් ලියන්න පුළුවන් ලස්සනට. ඒ තමයි ගුවන් තලයේද බොහෝ තාරකා ඇති නමුත් ඒ සියලු දේ අභිබවා යන එක් දෙයක් ඇත. ඒ සදිය. විවිධ ශාක වර්ග ලොව ඇති නමුත් කෘමි ඇදෙන්නේ එක් දෙයකටය. ඒ මල්දිය. එසේම කොපමණ යෙහෙදියන් පන්තියේ සිටි නමුත් මාසිත ඇදෙන්නේ යහපත් ගුණ පවතින කෙනෙක් වෙතය. ඒ ඔබයි. මේ ඉතින් මේ 10 වසරේ චූටි කාලේ 10 හරි 9 හරි ලියපු ඒවා. මේ ඉතින් 10 කුල හැරි 9 හැරි මම මතක නැහැ හරියටම. ඒ කාලේ දීපු ඒවා ඉතින් හරි සුන්දරයි ඒ කාලේ. මම ඒක දැක්කා ඉතින් මේ මට මියස් කරද්දි හම්බුණා. ඉතින් හම්බුණා ඒක අනිවාර්යෙන් චුට්ටක් කියවනවා. තා කුංජි දෙයක් හම්බුණා මේ ඔයාලට මතකද ඉස්සර වෙසක් කාඩ් බෙදාගන්න. ඒ වගේ වෙසක් කාඩ් සෙට් එකක් හම්බුණා මට. පරණ ඒවා ටික යාළුවෝ ඒත් ඒවා ටික වටේට කියපේ ඒවා ටික. මේ ක්ලාස් එක ID එකක් තියෙන ඊයාරින් කැපේ. ඒක සකස්. ඒලව කාලේ දීපේකම. මොකද මේ ආලෝකයෙන් කියන තමයි ශිහාන් ඉතින් එයා දීපේක තමයි. ඒ කාලේ ක්ලාස් එක කාලේ දීපේක. බර්ත්ඩේ කාඩ් මෙතන මේක කොහෙන් ආවද මන්ද මෙතන තිබ්බේ නැහැ මම වෙනම මම කියන්නේ. තව තියෙනවා කුඩක් අස් කරන්න. භාගයට භාග අස් කරලා ඉවරයි. කබඩ් එක නම් අස් කරා ඒත් මෙන්න මේ ලාච්චුව අස් කරේ නැහැ. මේ ලාච්චුව අස් කරලා ඉවර නෑ තාම. උදේ දාස් කරා කකුල් දෙක අතර. මෙතන තව තියෙනවා අස් කරන්න. තව මේක එම් පිටින්ම තියෙනවා. ලේදි ටික නැවෙත් නම් ගුත්ම කරේ නැහැ. අද කරේ පිහිදාපු ටිකයි මේ දෙක අතරනේ තිබ්බේ. ඒක මම මෙතනට දැම්මා. අද මේ දවසට ඉතින් උදේද අස් කරා. අද ඇති කියලා ඉතින්. එහෙනම් හිටහම්ද? මාත් එක්ක රැට කමුද?
Right, come on. Cheese sandwich. Hi. මම දැන් වොෂ් දාලා ඔක්කොම කළා ආවි. මෙහෙමයි මම මිරර් එක ක්ලීන් කරා. ඒ වගේම මේ ඩෝස් දෙකම ක්ලීන් කරා. මම අනිත් මිරර් එකත් ක්ලීන් කරා. අර කබඩ් එකේ තියෙන එකත්. මේ බැරි වුණා. මේ කකුල් දෙක රිදෙනවා. හිටන් ඉතලා උදේ ඉඳන් මාස් කරානේ. උදේ ඉඳන් මාස් කරපෙක් කරේ අද. අද පුළුවන් තරම ඔක්කොම ඉවර කරගන්නවා කියලා ඉතින් හිටියේ බැරි වුණා. කාමරේ වුක් කරලා ඒ ටික ඔක්කොම කරගත්තා. ඒ වුණාට මේ රෙදි ටික නවා ගන්න බැරුණා. ගොඩක් දේවල් කරගත්තා. දැන් මට තියෙන්නේ අතන රෙදි ටික දාන්න තියෙනවා. ගෙදරට අදින ඒවා නම් මනන් ටිකයි. මේ අරකේ දාන්න තියෙනවා. මේ ගමන් අදින ඒවා ටික එහෙම දාන්න තියෙනවා. මට ප්‍රධාන කියන්නේ ගෙදරට අදින ටික තමයි අරකට දාන්න තියෙන්නේ. එතකොට කමනද? කාමරේ මම මෙන්න තමයි හැඳවි. මං ඉන්න අවසන් තැන තමයි මෙතන. මේක ලස්සනයි. බොයික. මේ මං ආසම තැන මෙතනයි. මෙතන. මිරේක ළඟයි මගේ ඇඳයි තමයි මං ඉන්න ආසම තැන. මිරේක මෙතනට දැම්මා. මිරේක දැන් තියෙන්නේ මගේ අර කොටු ඩිසයින් එක තියෙන තැන මෙතන. ඒ කියන්නේ මගේ කර්ටන් එකත් එක්ක හැදුවා. මට එතකොට මෙතන ඉඳන් මට ලේසි ඇඳුම් අඳින්න. මෙතන ඉඳන් ඇඳලා අතට ගිහිල්ලා මේකප් එක දාගන්න. එහෙම තමයි දැනට හදලා තියෙන්නේ. මට බඩු වගේක් ගන්න තියෙනවා. මේ බඩු වගය කියන්නේ මට සපත්තු දාන්න රැක් එකක් නෑ. ඒ රැක් එකක් ගන්න ඕනේ. මොකද මම කලින් හිටියේ බෝඩිම එකනේ. කියන්නේ මම ගෙදරම හිටියේ නෑ. අවුරුදු 3ක් ගෙදර හිටියේ නෑ. ඉතින් මම හිටියේ බෝඩිම එක. ඉතින් ගෙදර බඩු අඩුයි. දැන් මම ගන්න තියෙන ඇඳට බෙෂීට් එකක් අලුතෙන් ගන්න ඕනේ. මීට අමතරව තව දේවල් ගන්න තියෙනවා. ඊට පස්සේ ගන්නවා දැනට ඉතින් තියෙන දෙයින් මම ලස්සනට හදාගත්තා. මේ තව වොෂ්රූම් එක ක්ලීන් කරන්න තියෙනවා. වොෂ්රූම් එක මම ක්ලීන් කරේ නෑ. අද කරේ නෑ. කාමරෙත් භාගයෙන් කරගත්තේ. ඊටු ටික වොෂ්රූම් එක හෙට ක්ලීන් කරනවා. හෙට වැරදි ටික නවලා වොෂ්රූම් එක ක්ලීන් කරනවා. එහෙනම් මේ අද ගිහින් එන්න. බයි බයි. හයි. අද තියෙන රෙදි ටික නවන්න. අද රෙදි ටික නව. රෙදි ටික අපි ඔක්කොම ඇන්තට දාලා ඒ රෙදි ටික නව. මෙන්න මේකේ තියෙන. මේ ටික නවල ඉන්න. මේ වෙනම දාලා ෂෝට්ස් වෙනම ඔක්කොම නවන්න කලින් තේබීලා ඉන්න එපයි. තේබීලා රෙදි ටික නවන මම උදේ නැගිලා නවන්න හිටියේ. මට බැරි වුණා පොඩි වැඩ වගේක් තිබ්බ නිසා. ඉතින් රෑ තමයි නවන්න ගත්තේ. ගොඩක් ඉවස් කළ ඉවරයි. රෙදි ටික නවන්න ඉතරනේ තියෙන්නේ. ඒ හින්දා අද මෙතන ටික නවන. රෙදි ටික කබඩ් එකේ ටිකක් පුළුවන් වුණොත් අද කරනවා. නැත්නම් හිත තමයි. එතකොට දවස් 3යි. මේ මේත අනිත් වැඩත් කරන ගමන් මම කරන්නේ. එතකොට ඉතින් ටිකක් දවස් එහෙම වෙනවා කමක් නැහැ. පුළුවන් විදිහට කරන්න. මගේ තෙමු ඔඩේකුත් තියෙනවා දාලා. ඒක දැන් ආවම මම ඒක වීඩියෝ එකක් ගේන්නම් අලුත් එක. අලුතින් දැම්මා. මොකද මම කලින් ගෙනාපු එකේ කකඩ ඩැමේජ් වෙලා තිබ්බේ නැහැනේ. ඒ හින්දාද මට හිතුණා තව එකක් දාන්න ඕනේ කියලා. මේ බොහෝදොට ඇටේ. දොර මේක මුලින් දානවා. මේක මුලින් දාලා ඊට පස්සේ ඒක පස්සේ දානවා. හයි දැන් අද වෙද්දී ඔක්කොම අස් කරලා ඉවරයි. ඒ කියන්නේ මුළු කාමරේම මම අස් කරා. මම විෂන් බෝඩ් එකට ෆොටෝස් ටිකක් ගන්න ඕනේ කිව්වනේ. ඒ ටිකත් අද ගෙනාවා. මේ තියෙන ඒ ටික. ඉතින් මම මේ විෂන් බෝඩ් එක ගැන ඔයාලට කියන්නම්. මම මේ ටික කපන ගමන්ම කියන්නම් ඔයාලට. විෂන් බෝඩ් එකක් මට දැන් අපි සාමාන්‍ය 2025 කියන්නේ ජනවාරි වල ඉඳන්ම තමයි පටන් ගන්න ඒක හදන්න. වෙලාව තිබ්බම මට කරගන්න බැරි වුණා. මේ ෆොටෝස් ටික ගන්න බැරි වුණා. ඉතින් මට ඒක ජනවාරි කරන්න බැරි වුණා. ඉතින් මං හිතුවා දැන් අපි පෙබරවාරි අලුත් අවුරුද්ද ලබනවානේ හැමෝටම අපි. හින්දා මට හිතුණා මේ දැන් අලුත් අවුරුද්දත් එක්කම මේ විෂන් බෝඩ් එක මම හදනවා කියලා. ඉතින් ඒ හින්දා තමයි අලුත් අවුරුද්දේ මම මේ ෆොටෝස් ටික ගත්තේ. හරි ඉෂ්ට කරගන්න තියෙන හීන වලට තමයි අපි මේ විෂන් බෝඩ් එකක් හදන්නේ. අවුරුද්දක් වෙන්නම ඕනේ නැහැ. ඔයාලට හිතුනොත් හදන්න ඕනේ කියලා හදන්න. ඉතින් යන මේක අපි හැම වෙලේම දකිද්දී අපිට මේ දේවල් ආකර්ෂණය වෙන එක තමයි
මේ විෂන් බෝඩ් එකෙන් වෙන්නේ. අපි ඒව ගැන විෂුවලයිස් කරනකොට අපිට ඒ දේවල් අපිට ආකර්ෂණය වෙන එක තමයි මේ විෂන් බෝඩ් එකෙන් වෙන්නේ. ඉතින් මම 2025ට තමයි මේ විෂන් බෝඩ් එක හදන්නේ. දැන් ඉදම්ම හදන්න ගන්න. ඉතින් ඒක ගොඩක් හොඳයි. අර අපිට ආකර්ෂණය වෙන දේවල් මම ගොඩක් ඒ දේවල් විශ්වාස කරනවා. ඉතින් මම එහෙනම් තමයි මේක කරන්නේ. කොම් ෆොටෝස් ගත්තේ Pinterest එකෙන්. ඒකෙන් අරන් තමයි මම මේව හැදුවේ. මේවා ගත්තේ මම ඒකෙන්. ඔයාලටත් Pinterest app එක දාගෙන ලස්සන ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගෙන ඒව ගන්න පුළුවන්. මේ විෂන් බෝඩ් එකක් තියෙන්න ඕනේ තමන්ට හැම වෙලෙම පේන තැනක් වෙන්න ඕනේ. ඒක තමයි අපිට පේන්නෙම නැති තැනක තිබ්බොත් ඒක බැලෙන්නේ නැහනේ. ඒ හින්දා පේන තැනක තියන්න. ගහන ගත්තොත් මම මේ ගන්නකො මම පාන්දර 5ට නැගිටින එක තමයි මම මේ ගත්තේ. ඉතින් මට වෙලාවට නැගිට වෙන්නේ හැම වෙලේම. ඒ හින්දා තමයි මම මේ ගත්තා. ඉතින් මට මේක නිතරම පේනවානේ. ඒතර මට හිතෙනවා මම අද නැගිටිනවා කොහොම හරි පාන්දර 5ට කියලා. ඒක විශ්වාසයෙන් කරන්න ඕනේ. විශ්වාසයක් නැත්තම් කරන්න එපා. විශ්වාසයක් තියනවනම් විතරයි කරන්න ඕනේ. නැත්තම් අනේ ඔය පොරු වැඩ එහෙම කියලා හිතෙනවා නම් ඒක කරන්න එපා. විශ්වාසයක් තියෙනවා නම් ඒක කරන්න පටන් ගන්න අනිවාර්යෙන් ඒක ඔයාට වැඩ කරනවාමයි. තමන්ගේ අනාගතය ගැන තමයි මේ අපි තීරණය කරගන්නේ. අපි මේ විෂන් බෝඩ් එකේ තමන් කරන්න කැමති දේවල් දකිනා වගේ එකක් තමයි මේ විෂන් බෝඩ් එකෙන් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් දැන් අපිට මොකක් හරි ගන්න ඕන නම් අපි හැම එකකින්ම බලනවානේ. Instagram එකෙන් බලනවා, එතකොට TikTok එකෙන් බලනවා, නැත්නම් Facebook එකෙන් බලනවා, Google එකේ ගිහින් බලන ෆෝන් එකක් ගන්න අපි කීයකින් බලනවද? ගණන් අඩු එකක් බලන. ඊට පස්සේ හොඳම ක්වොලිටි එක මොකක්ද කියලා බලනවා. එහෙම බලනවානේ. ඉතින් ඒ වගේ තමයි. එතකොට අපිට ඒවම සජෙස්ට් වෙනවානේ. කියන්නේ අපි ඒව බලද්දි අපිට ඒව පෙන්නනවා. ඒ නිසා මේකත් ඒ වගේම තමයි. අපිට හැම වෙලෙම පේනේදී අපි ඒව ගැන හිතද්දී අපි ඒව විෂුවලයිස් කරද්දී අපිට ඉබේම ආකර්ෂණය වෙනවා. ඉතින් මේක මෙහෙම ෆොටෝස් ටික ගහගෙන නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ ෆොටෝස් ටික ගහගන්න තා වගේම ඒක ඒ වෙනුවෙන් අපි වැඩ කරන්නත් ඕනේ. මේකෙන් වෙන්නේ අපිට අර මතක් කිරීමක්, මතක් කරලා දීමක් වගේ තමයි මේ විෂන් බෝඩ් එකෙන් වෙන්නේ. ගොඩක් වෙන ටික මේ වගේ කපා ගත්තා. මේ තියෙන්නේ මට විෂන් බෝඩ් එකේ ඇලවන් ටික තමයි මම මෙහෙම කපා ගත්තේ. ඉතින් මේ විදිහට ඔයාලත් print out අරගෙන මෙහෙම ලස්සනට කපා ගන්න ඕනේ. මේ හැම එක දැන් මෙතන ගොඩක් තියනානේ. මෙතන හැම එකක්ම ඔයා අනිත් අයට පෙන්වන්න ඕනේ නෑ. ඒක තමයි දකින්න ඕනේ. අනිත් අය දකින්න අවශ්‍ය නෑනේ. තමන්ගේ හීන තමන් තමයි දකින්න ඕනේ. ඉතින් මම මේක ඔක්කොම ඔයාලට පෙන්වන්නේ නෑ. මම මේ දෙක තුනක් තමයි ඔයාලට පෙන්වන්නේ. ඊට පස්සේ දැන් මට තියෙන්නේ මේ ටික සෙට් කරගන්න මගේ බෝඩ් එකේ. තව දෙයක් තමයි ඔයාලා දැන් මේක Pinterest එකෙන් ගන්න පුළුවන් මේ වගේ ෆොටෝස් ලස්සන ඒවා තියෙනවා. ඉතින් මේක ගන්නකොට හොඳ ක්වොලිටි විෂන් එක බොද වෙලා. ඒව නැතුව ලස්සනට මේ ක්වොලිටි එකට ගන්න. මොකද ගන්න තියෙන දේවල් තමයි ඉස්සරහ කරන්න තියෙන දේවල් නෙමේ දකින්නේ. ඒතර ඒ දකිද්දි හොඳ විදියකට දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ලස්සනට ඉඳ ඒ ටික අරගන්න. විෂන් බෝඩ් එකේ ඒවා ටිකත් ඔක්කොම දැන් මං අලවලා තියෙන්නේ. ඒ ටිකත් ඉවරයි. අම්මෝ දැන් මුළු කාමරේම අස් කරලා ඉවරයි. දැන් තියෙන්නේ ඔයාලට මගේ මුළු කාමරේම ඔයාලට පෙන්වන්න. දැන් තියෙන්නේ මේ විදියට තමයි යස් කරලා තියෙන විදිය. මෙතන තියෙන සම්පූර්ණ මෙතන සාරි තියෙන්නේ. මේ මගේ මේ යායන ක්‍රෝෂෙට් කරපු බෑග් එක. මේ තියෙන්නේ අලුත් අවුරුද්දට ගත්ත හැදුන් ටික. මම තමයි වැන්දේ නෑ. අන්තික තියෙන්නේ. ඊට පස්සේ ටික තියෙන්නේ මට ඕන වෙලාවම අදගෙන යන්න පුළුවන් වෙන ලේසියට තමයි මම මෙතනින් තියාගෙන ඉන්නේ. මේ කාට හම්බෙන්නේ මේ අර මැක්ඩොනල්ඩ් එකෙන් ඉස්සරව දෙන්නේ චූටි gift. ඒ වගේ හැපි මීල් එක ගත්තම දුක කොහෙද හම්බුනේ. හැපි මීල් එක ගත්තා මේක හම්බුණා. hair clips ගොඩ හරියක් තියෙනවා මෙතන. එතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එතකොට තමයි. එතකොට මේ තියෙන්නේ මට මෙතන තියෙන ස්කිනීස්. එතකොට මේ තියෙන්නේ මෙතන ෂෝට්ස් ටිකක් තියෙනවා.
මට අවශ්‍ය වුණාම ගන්න. මට ගන්න පුළුවන් වෙන්න තමයි මම මෙතනින් තියාගත්තේ ඒ ටික. මේ තියෙන ඔක්කොම පිජාමා. ලොකුවට නෑ මට මේකප් දේවල්. මේ මෙතන තමයි මේ ටික තියාගෙන ඉන්නේ. ඊට ටිකක් තියෙනවා මොඩි ක්ලෝන් ගන්නවා මෙන්න මේවගේ පැන්ඩා. ගොඩක් වෙලාවට මම මොඩි ක්ලෝන් ගන්න ආසයි. පර්ෆියුම් එකකට පාවිච්චි කරන්නේ ස්පා සලෝන් එකේ මේක ගන්නවා. එකයි මෙන්න මේක. මේ ඊළඟට මේ තියෙන්නේ මගේ විෂන් බෝඩ් එක, බෙඩ් එක. මෙහෙම තමයි පොත් කබඩ් එක තියෙන්නේ. එතකොට මගේ පළවෙනි ලාස්ට්ුවේ තියෙන්නේ මගේ කැප්ස් අනම්මනම්. ඒවා ටිකක් තමයි තියෙන්නේ. මේ මගේ බෙල්ට්. එතකොට මේ ස්කාර්ෆ් වගේ දේවල්. ඒවා තමයි මේකේ මම දාගෙන ඉන්නේ. මේකේ තියෙන්නේ මගේ බෑග් අනම්මනම් ඒවා ටික ක්‍රෝෂෙට් බෑග් අනම්මනම් ටිකක් තියෙනවා මෙතන. බෑග් දෙක තුනක් තියෙනවා මෙතන. ඊළඟට එකේ මේකේ තියෙන්නේ මගේ හෙයාර් ඩ්‍රයර් එකයි අයන් එකයි. මේකත් කොණ්ඩ අයන් කරන එකම තමයි. මේක තමයි මෙතන. මම කැමතිම තැනක් හොඳේ. මෙතන තමයි අර මම මොකක් හරි ෆිල්ම් එකක් හරි මොකක් හරි බලද්දි මොන හරි කෑම අනම්මනම් ගෙනාවොත් මම මෙතනින් ගෙනත් තියා ගන්නවා. මට ඒව ගන්න පුළුවන් වෙන හින්දා. මේ බූතස් මේ මගේ පොත් ටික අනම්මනම් ඩ්‍රාමා පොත් අනම්මනම් මේ මගේ ස්ක්‍රිප්ට් ලියන පොත. මේක තමයි ස්ක්‍රිප්ට් ලියන්නේ මම. ඒ ටික තමයි තියෙන්නේ. හරි. මේ කබඩ් එක මම පෙන්නුවේ නෑ. මේ කබඩ් එකේ මම කිව්වා ඩෙනිම්ස් තියෙනවා. මේකේ ඩෙනිම් දාලා මේකෙත් අර ගෙදරට අදින අනම්මනම් එදුම් ටිකක් තමයි ඒකේ තියෙන්නේ. මේක ලයිට් ඔෆ් කරාම මේක විතර ලස්සනට මට පේනවා. මේ මෙතන තියෙන ඉයරින්ග්ස් තියෙනවා. මෙතනත් බෑග් තියෙනවා. මේක මම තාම පාවිච්චි කරෙත් නෑ. මෙයා ෂෝක් නේ. මෙයා යුනිකෝන් කියන එක. මගේ බෙඩ් එක. එතකොට චෙරි. අපේ අම්මා මට මහලා දුන්නේ. මේ බෝ එකත් අපේ අම්මා තමයි වැහුවේ. අර තියෙන හાર્ට් එකත් අපේ අම්මා තමයි. මේ හાર્ට් එකත් අපේ අම්මගේ නිර්මාණයක්. මෙතන මම හදාගත්තේ මට එතකොට ලේසි ඉස්සරහට මට සාරිය අදිද්දි මෙතන ඇඳලා සතට ගිහිල්ලා මේකප් එක දාගන්න පුළුවන්. මට ඒතර මෙතන අර වෙනස් වෙන වෙලා තියෙද්දි ලේසි මට සාරිය එක ඇඳ ගන්න. දැන් යම් බලන්න මගේ වොෂ්රූම් එක. මේ තියෙන මගේ ගිටාර් එක ඉතින් මෙතන තියෙන වැඩි පාවිච්චි වෙන්නේ නැහැ මේ දවස්වල. කැක්ටස් පැලයක් ගෙනත් තියාගත්තා. අපි මේක තමයි මගේ බාත්රූම් එක තියෙන්නේ. එතකොට මෙතන මේ මිරර් එකයි මේ මිරර් එකයි ඉතින් මූණට මූණ බලන් ඉන්නවා. තියාවලක් නෑ ඒක හොඳයි. එතකොට මෙන්න මේක තමයි මේ දවස්වල ප්‍රසිද්ධයි නේද? ඒක සෝදායි කියන්නේ ඉතින් මාත් ගත්ත එකක් බලන්න. එහෙම ලොකු සෝදාක් ඇත්තටම නැහැ. වෙනට අවුලක් නෑ. මේ මාස්ක් එකක්. ඔය ටික තමයි. ඉතින් කොහොම හරි අන්තිමේදී කාමරස් කළේ ඉවර වුණා. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මට ලයික් කරන්න, එතකොට කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවට නොටිෆිකේෂන් එක එන්නේ. එහෙනම් අදට ගිහින් එන්න. ඊළඟ දවසේ මම ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. මම ගොඩක් දුරට හිතනවා තෙමු එකේ මට ඕඩි එකක් දාවා. ඉතින් මම ඒක තමයි ඊළඟ වීඩියෝ එක. මම ඊළඟට ඒක ගේන බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා පරිස්සමෙන් ආදරෙන් ඉන්න. බයි.